මගෙන් මේ වගේ අසාධාරණ ඉල්ලීමක් කරන්නේ ඇයි? මට බෑ. මට කෝච්චි පෙට්ටියේ නිදා ගන්න ඕනේ. එහෙනම් ඊට පස්සේ කොළඹ සින්දු බෑ හරිද? එහෙනම් තාත්තා අද ඉඳන් පාරේ සින්දු කියකේ හිගා කණ එක නවත්තනවාද? දෙලොව නංගිල මෙහෙත් ආවද? අතරමං වූ මවක්. ඔයාට මේක රජදහනක් වුණාට මේ මිනිස්සු ගෙන්නන්න පුළුවන්ද මේ වත්තට? රජදාන. ඇයි පුතේ උඹ බොරු කරන්නේ? තාත්තා නෙමෙයිද මට බොරු කරන්න ඉගැන්නුවේ? ඔයා මේ කරන හැම දෙයක්ම මට ප්‍රශ්නයක් තාත්තේ. මම නම් ඔයා ගැන අපේ අම්මලාට කියලා තියෙනවා. ඇයි ඔයා එහෙම කිව්වේ? ගලන ගඟ වියලි පිපාසිත වූ දිවි මගේ එකම එක දිය බිඳක් ප්‍රියකුණා මාවතේ. ඇයි තාත්තා කැම්පස් වල සින්දු කියන්නේ? The club isn't the best place to find the lovers, so the bar is where I go. ඔයා මට එහෙම දෙයක් කලින් කියලා නැහනේ. හුඟ කාලෙකින් දැක්කේ නැති නිසායි බලලා යන්න ආවේ. විශාරද අමරසිරි පීරිස් සහ විශාරද එඩ්වඩ් ජයකොඩි ගී සුසංයෝගය. ස්වර සංකලනය විශාරද එඩ්වඩ් ජයකොඩි. හසරක් නැති කතරක රජදහනක පිපි කුසුමක් තියලා වැලි තලාවක හන්තානේ ගිවි හිසින් අමාගේ සිහිලල් පවනට බැඳුණු සිත. මගේ සරණට එදා හිටිය පල්ලි පාද විතර. හැම යුතුයකමක්ම ඉෂ්ට කළත් එයාට ඔයාගේ උණුසුම දැනෙලා නැතුව ඇති. හසරක් නැති කතරක රජදානක් තනන්නට වෙරදරන උත්තමාන්විත පීතෘත්වේ සංවේදී අඳුරය.